පිම්බර වෙසක් පෝදා සිදු අත් කුමරුයි තුන්ලව එළිය කරමින් මනුලෝකෙට වැඩියා රන්වන් සිරිපා තබමින් පියුන් මත උතුන් වදන් පෙවසුවේ හරි මිහිරි හඬින් කුමරුට දින 7ක් යන විට දිසඳින් මහමායා දේවි කලුරිය කලේතින් ඉන්පසු කුමරු තනි වූයේ නෑ කිසි විටක ප්‍රජාපති ගෝතමි මව වුණා ඉතින් කුමරු ලවට වැඩි පසු තුන් ලෝකේ ඉතින් බැබළුනි 10,000ක් සක්වැල මැතුටින් දෙවියන් දෙව්ලොවින් මල් වරුසා බස්සා කුමරුගේ සිරිය බැබළුනි නෙත් නස්වසා නිරයේ නිරේ සතුන් ආලෝකයක් දැක පුදුම වුණා කවදත් නැති එළිය දැක සිව්පා සතුන් හිටි තැනදිම ගල් ගැස්සී බැලුවා මොකද මේ අසිරිය හරි සතුටින් දිනෙන් දිනම කුමරුන් ලොකු වෙනු දැකලා සතුටුනා සුන්දෝදන නිරිඳුතුමා නිසි වයසට පැමිණි සිදු අත් කුමරුන්ට විවාහ කර දුන්නේ පිම්බර යසෝදරා කාලය ගත වුණා සතුටින් ජීවිතය සතර පෙර නිමිති දුටුවා වරින්වර නිසාර ජීවිතේ ගැන කලකිරුණු සිතින් අබිනික්මන් කළ යුතුයයි සිතුවසෙනින් ගිහිගෙය හැරදා යන්නට සිතුවේ නමුත් රාහුල කුමරු ඉපදුනි බන්ධනය ලෙස එනමුදු සියලු සතුන් මුදවා සසර දුකින් ගත යුතුයයි සිතුවා තිර අදීටනකින් අවුරුදු 6ක් දුෂ්කරවම සත්‍ය සෙව්ව නමුත් අවබෝධයක් ලැබුවේ නැහැ කිසිම විට අන්ත දෙකම අතහැරලා බැලුවත් තුටින් මධ්‍යම ප්‍රතිපදාවින් දුටුවා සත්‍ය ඉතින්
සුජාතාගේ කිරිපිඩු දන්වැලෙන්දා පසුදාලුයම සමිඳුම් ජයගත්තා මරසින් පරදවා බොරුක මුලදීම කෙලෙසුන් අසබුදුනි මහමුනි උතුමන් සියලු සතුන් මේ සංසාරේ දුකින් මුදවාගන්න නම් දෙසුවා ඉන්පසු දිවාරේ නොතෙකා සෙමදාම සසරේ දුක් විඳින සතහට පිහිට අවුරුදු 80ක් පිරුණා මුනිදුහට ආය සංස්කාරයත් හෙරියා සල්ගසක් යට මුනි රජ අප දමා යනවා කියා දුකින් දෙව් මිනිසුන් වැළපුනි දරාගත නොහැකි දුකින් ගස්වැල මල් මෙලෙවුනි මුළු වනය පුරා සියලු සතුන් ගෙත් නෙත් කඳුලින් පුරවා පිම්බර වෙසක් සඳ අහසේ බැබලෙනවා පිම්බර මුනි දෙසුදං ලෝකෙම පතුරා උත්තම මුනි දුගීතිම ගුල සිහි කරලා වන්දිනෙමි උතුම් නිවනම අපි සිත පහදා වන්දිමි මාගේ බුදු සමිඳුන් වන්දිමි බුදු සමිඳු දහම් රස වන්දිමි සංඝ රත්නය සරණ ගොසින් වන්දිමි තෙන්නගුල් සේකරමිතින් එසූ ඔබ සැමට තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ අවසන් බුද්ධ වචනය. සියලු සංස්කාර ධර්මයම අනිත්‍යයි. නොපමාව කුසල්හි යෙදෙන්න. මේ ධර්මයේ ඇසූ ඔබ සැමට තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ඇසූ ධම් බෙලෙන් පින හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු.